අද නම් අවුව තියෙනවා. මගේ ඇඳුම් ටික වේලා ගන්න පුළුවන්. මගේ අලුත් චීත්තේ සායම් පිච්චෙයිද දන්නේ නැහැ. දැන් වේදුනා ඇත්තේ. ගෙට ගන්න ඕන. කෝ මේ මගේ අලුත් චීත්තේ හුළඟට ගියාවත්ද? මොනවද රුහාමිනේ කලබලෙන් හොයන්නේ? අනේ මේ බලන්නකො රුහාමිනේ. මම මහපු අලුත්ම චීත්තේ වේලෙන්න දැම්මා. දැන් බලද්දි නෑනේ. මට අලුත් ඇඳුමකට තියෙන්නේත් ඒක විතරයි. හෙට මට ගමනක් යන්නත් තියෙනවා. අපි තව ටිකක් බලමු රුහාමිනේ හුළඟට යන්න ඇති. රුහාමිනේ එළුහාමිනේ දෙන්නම එකතු වෙලා චීත්තේ හෙව්වත් චීත්තේ කොහේවත්ම තිබුණේ නැහැ. ඉතින් ඌරුහාමිනේගේ ඇඳුම හොයාගන්නත් බැරි වුණා. ඌරුහාමිනේ තීරණය කළා එයාගේ යාළුවන්ගෙන් උදව් ඉල්ල ගන්න. මුලින්ම එයා ගියා රතු කිකිලිගේ ගෙදරට. රතු කිකිලි, අනේ මගේ අලුත් චීත්තේ නැති වෙලා. කහපාට රතු මල් අල්ලපු චීත්තයක්. ඔයා දැක්කද කොහේ හරි තියෙනවා? මම නම් දැක්කේ නෑ රුහාමිනේ. බලමු හාමිනේගෙන්වත් අහලා. ඉතින් ඌරුහාමිනේ ගොඩක් දුකින් හාමිනේගේ ගෙදරටත් ගියා. හාමිනේත් ඌරුහාමිනේගේ අලුත් ලස්සන චීත්තේ දැකලා තිබුණේ නැහැ. ඉතින් අපේ ඌරුහාමිනේ දන්න කියන හැමෝගෙන්ම ඇහුවා. කවුරුවත්ම දැකලා තිබුණේ නැහැ. දැන් අහන්න තියෙන්නේ ඉත්තෑ හාමිනේගෙන් තමයි. අනේ ඉත්තෑ හාමි, මගේ අලුත් චීත්තේ නැති වෙලා හැමතැනම බැලුවා. කහපාට චීත්තයක් රතුපාට මල් අල්ලපු. ඔයාවත් දැක්කද? ඔව් මම දැක්කා. රතු මල් තියෙන කහපාට චීත්තයක්නේ. අනේ ඒ කොහෙද ඉත්තෑ හාමිනේ? මම පොලට ගිහින් ඉඳි දැක්කේ. ගඟ ගාව තියෙන අඹ ගහ උඩ තිබ්බා. එහෙමද? එහෙනම් මං දැම්ම යනවා ඉත්තෑ හාමිනේ. ඌරුහාමිනේ ඉක්මනටම ගියා ගඟ ගාව තිබුණු අඹ ගහ ගාවට. ගහ උඩ බලපු ඌරුහාමිනේ දැක්කා එයාගේ චීත්තේ අඹ ගහ උඩ තියෙනවා. ඒ වුණත් චීත්තෙට වෙලා තියෙන දේ දැක්කම ඌරුහාමිනේගේ දුක නැති වුණා. ඌරුහාමිනේගේ චීත්තේ කොහොම හරි වඳුරු බබාලට හම්බ වෙලා. ඉතින් වඳුරු බබාලා චීත්තෙන් ඔන්චිල්ලාවක් හදලා ඔන්චිලි පදිනවා. අනේ ඉතින් මං කොහොමද මගේ චීත්තේ ඉල්ලගන්නේ? වඳුරු බබාලා ආචාවෙන් සෙල්ලම් කරනවා. මට ඕන නම් හෙට ගමන යන්න වෙන කාගෙන් හරි චීත්තයක් ඉල්ලගන්න බැරිය. පුංචි බබාලා සෙල්ලම් කරපු ආවේ. චීත්තේ නැතුව දුකින් හිටපු ඌරුහාමිනේට වඳුරු බබාලා චීත්තෙන් ඔන්චිල්ලාවක් හදලා සෙල්ලම් කරනවා දැකලා එයාගේ දුක නැති වුණා. එයා පව් සතුටින් ගෙදර ගියා.